මේ අවුරුද්ද ඉවර වෙන්න තව ටික කාලයයි තියෙන්නේ. අවුරුද්ද පුරා හම්බ කරපු සල්ලි වලට මොකද උනේ කියලා හිතනවද? දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන ඊළඟ අවුරුද්ද ඉඳන් නම් හම්බ කරන සල්ලි පිළිවෙලකට වියදම් කරනවා කියලා හිතුවට හැම අවුරුද්දම ඉවර වෙන්නේ එකම ක්‍රමයට වගේ නේද? මේක ඔයාට විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. හැමදාම එකම පැටර්න් එකේ හිර වෙලා ඉන්නේ නැතුව ඉස්සරහට එන අලුත් අවුරුද්දෙදිවත් නිවැරදිව ඔබේ ආදායම් වියදම් කළමනාකරණය කරගන්න 50 30 20 රූල් එක සහ තවත් ක්‍රම කීපයක්ම අද මම ඔබට කියලා දෙන්න යනවා. තමන් උපයන ආදායම නිසි ලෙස කළමනාකරණය කරගන්න බැරි වෙන එක අපේ රටේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේකට ප්‍රධානතම හේතුව තමයි පුද්ගල මූල්‍ය කළමනාකරණය කෙසේ වෙතත් අඩුම තරමේ මේ කළමනාකරණය කියන විෂයවත් අපේ පාසල් අධ්‍යාපන පද්ධතියේදී ළමයින්ට උගන්වන්නේ නැති වෙන එක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යනවා ඉස්සරහට එන අලුත් අවුරුද්දේදී පියවර 7කින් ඔයාගේ ආදායම සහ වියදම නිසි ලෙස කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. මේ පියවර 7ම හරියට කරොතින් ඉස්සරහට එන අලුත් අවුරුද්ද වෙන අවුරුදු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අවුරුද්දක් බවට පත් කරගන්න ඔයාට පුළුවන් වේවි. මම මේ වීඩියෝ එක හදන්නේ අවුරුදු ගාණක් ඉස්සරහට වුණත් ඕනම කෙනෙකුට ඇවිල්ලා බලලා ඉස්සරහට එන අවුරුද්ද තමන්ගේ හරියට ප්ලෑන් කරගන්න හරියට කළමනාකරණය කරගන්න තමන් ආදායම් වියදම් කොහොමද මේ අලුත් අවුරුද්දේ කළමනාකරණය කරන්න කියන එක ගැන දැනුම ලබා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් ඒක නිසා ඔයා මේ වීඩියෝ එක බලන්නේ මොන අවුරුද්දේද? කමෙන්ට් එකක් දාලා මට කියන්න. 2025 දිද 26 දිද 27 දිද ඔයා මේ වීඩියෝ එක බලන අවුරුද්ද කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඔයාගේ ආදායම වියදම කළමනාකරණය කරන පළවෙනි පියවර තමයි ඔයාගේ වියදම් සහ ආදායම හරියට රෙකෝඩ් කරන්න ඕන. හරියට සටහන් කරලා තියාගන්න ඕන. මේ සටහන් කරගන්නේ නැතුව රෙකෝඩ් කරගන්නේ නැතුව ආදායම් වියදම් කළමනාකරණය කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා උපයන ආදායම් සහ කරන වියදම් හරියට කොහේ හරි ට්‍රැක් කරන්නේ නැතුව Excel sheet එකක් වෙන්න පුළුවන්, Google spreadsheet එකක් වෙන්න පුළුවන් මේ වගේ දෙයක දාලා ට්‍රැක් කරන්නේ නැතුව නම් ඔයා ආවට ගියාට නම් වියදම් කරන්නේ. ඒක තමයි ඔයාගේ මේ මූල්‍ය කළමනාකරණයේ තියෙන පළවෙනිම දුර්වලතාවය. මෙන්න මේ ට්‍රැකින් එක හදාගන්න එක, ආදායම් වියදම් ට්‍රැක් කරන එක හදාගන්න එක තමයි ඔයාගේ පළවෙනි පියවර. මේක මම අවුරුදු 15ක් තිස්සේ කරනවා. මම පටන් ගත්තේ 2010. 2010 ඉඳගෙන අද වෙනකන් මම ලැබපු ආදායම් සහ මම කරපු වියදම් හැම දෙයක්ම ස්ප්‍රෙඩ්ෂීට්ස් වල ලස්සනට සටහන් වෙලා තියෙනවා. මට ඕන වෙලාවක මගේ කම්පියුටර් එකට ගිහිල්ලා ඒ ආදායම් වියදම් මට බලන්න පුළුවන්. මම ඒක ලබා ගත්ත හැටි, මම වියදම් කරපු හැටි, එතකොට ඒත් එක්ක මට ඒක ඇනලයිස් කරලා බලන්න පුළුවන්. මං මොන වගේ වියදම් වලටද වැඩිපුර පර්සන්ටේජ් එකක් ගිහලා තියෙන්නේ. ඒ වගේ මට මේක ඇනලයිස් කරලා මගේ ඉස්සරහට එන අවුරුදු පාලනය කරගන්න මේ පරණ Excel sheets ටික හැම වෙලේම උදව් වෙනවා. ඉතින් ඔයාට ඔයාගේ ආදායම් වියදම් හරියට සටහන් කරගන්න, රෙකෝඩ් කරගන්න මම මෙන්න මේ Excel ෆෝමැට් එක හදලා තියෙනවා. මේක ඔයාට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක දාලා තියන්නම්, ඕන කෙනෙකුට අරගන්න පුළුවන්. මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ ස්ට්‍රක්චර් එක විදියට ඔයා අරගත්තොතින් බලන්න මෙතන මේකේ මේ කොලම්ස් වල තියෙන මාස ජනවාරි ඉඳගෙන දෙසැම්බර් වෙනකන් කොලම්ස් වලට අපි මාස දීලා තියෙනවා. ඊට අමතරව හැම මාසෙකම තියෙනවා බලන්න සබ් කොලම් හෙඩර්ස් තියෙනවා planned actual comments. මේක හරිම වැදගත්. මේ planned කියලා කියන්නේ ඒ අදාළ මාසයට ඔයා කොච්චර වියදමක් කරන්න බලාපොරොත්තු වෙනවද කියලා මාසෙ මුලදී plan එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාගේ ආදායම් මූලාශ්‍ර වලින් කොච්චර ආදායමක් මේ මාසෙදී ඔයා උපයන්න බලාපොරොත්තු වෙනවද කියන එක ගැන plan එකක් ඔයාට තියෙන්න ඕන. ඊට පස්සේ මේ actuals කියලා කියන්නේ මේ මාසේ අන්තිමේදී එහෙම නැත්නම් මාසේ මැදදී ඔයා වියදම් කරනකොට ඇත්තටම ඒ වියදම් header එකට අදාළව ඔයා කොච්චර වියදම් කරාද කියන එක මේ කොලම් එකේ අප්ඩේට් කරන්න ඕන. comments කියන එක තියෙන්නේ ඔයාට අමතක වෙන දේවල් ගැන පොඩි කමෙන්ට් එකක් දාගන්න පුළුවන් ඒ අදාළ වියදම හෝ ආදායම ගැන. ඒකට තමයි මේ comments කියන කොලම් එක සබ් කොලම් එක තියෙන්නේ. ඊළඟට අපි එමු මේ rows වලට. rows වල ස්ට්‍රක්චර් එකේ මුලින්ම තියෙන්නේ money and bank accounts. ඔයාගේ අතේ තියෙන සල්ලි සහ බැංකුවල තියෙන සල්ලි ටික රෙකෝඩ් කරන්න තමයි පළවෙනි සෙක්ෂන් එක තියෙන්නේ. ඊළඟට තියෙනවා mandatory savings. මේ savings ඔයාගේ ඉතිරි කිරීම රෙකෝඩ් කරන්න වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඊළඟට තමයි අපි එන්නේ expenses කියන සෙක්ෂන් එකට. දැන් ඕක තමයි මේකේ general structure එක. මේකේ කොහොමද මේක පාවිච්චි කරන්නේ? මේ structure එක විතරක් දැනගෙන හිටියට මේ වැඩේ කරන්න බෑ. හරියට personal finance manage කරන්න, හරියට ඔයාගේ ආදායම වියදම කළමනාකරණය කරන්න ඔයා දැනගෙන ඉන්න ඕන තව points කීපයක් තියෙනවා, තව පියවර කීපයක් තියෙනවා. මම ඒක දැන් එකින් එක ඔයාට
විස්තර කරන්න හදන්නේ. ඔබේ ආදායම සහ වියදම කළමනාකරණය කරන මේ ක්‍රමවේදයේ දෙවැනි පියවර තමයි ඔයාගේ ආදායම් මූලාශ්‍ර මොනවද කියන එක හරියට ලිස්ට් ඩවුන් කරලා තියාගන්න ඕන. දැන් සමහර කෙනෙකුට තියෙන්නේ එක ආදායම් මූලාශ්‍රය වෙන්න පුළුවන්. තමන්ගේ මාසික වැටුප විතරයි වෙන්න පුළුවන්. තව කෙනෙකුට මූලාශ්‍ර කීපයක් තියෙනවා වෙන්න පුළුවන්. මේ හැම මූලාශ්‍රයක්ම ඔයාගේ අර ස්ප්‍රෙඩ්ෂීට් එකේ මේ ආදායම් වියදම් ට්‍රැක් කරන Excel sheet එකේ මෙන්න මේ ඉන්කම් කියන හෙඩර් එක යටතේ ලිස්ට් ඩවුන් කරගන්න ඕන. දැන් මම මෙතන තියෙන personal income කියලා monthly salary from employment. ඔයාගේ රැකියාවක් කරනවා නම් ඒ රැකියාවෙන් ලබන සැලරි එක ඒ පඩිය මෙතන පළවෙනි ඉන්කම් සෝස් එක විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා මොන හරි ෆ්‍රීලාන්සින් වැඩවලින් ආදායමක් ලබන මොන හරි පැසිව් ඉන්කම්ස් තියෙනවා ඒක මෙතන ලිස්ට් ඩවුන් කරගන්න පුළුවන්. වෙන ඕනම ඔයාට රෙන්ට් ඉන්කම් එකක් තියෙනවා නම් ගෙයක් කුලියට දීලා රෙන්ට් එක ලැබෙනවා නම් ඒක මෙතන ලිස්ට් ඩවුන් කරගන්න පුළුවන්. මේ වගේ ඔයාගේ තියෙන සෑම ආදායම් මූලාශ්‍රයක්ම මෙන්න මේ ඉන්කම් කියන හෙඩර් එක යටතේ ඉස්සෙල්ලා ලිස්ට් ඩවුන් කරගන්න ඕන. මේ ආදායම් මූලාශ්‍ර වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක ගැන මම ඉස්සරහදී ආපහු ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. ආදායම් වියදම් කළමනාකරණයේ ඊළඟ තියෙන පියවර තමයි තුන්වෙනි පියවර තමයි ඔයාගේ මේ වියදම් කාණ්ඩගත කරගන්න එක. categorizing the expenses. මෙතෙන්දී ඔයාට ඔයාගේ වියදම් ප්‍රධාන කාණ්ඩ තුනකට කාණ්ඩගත කරගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩය තමයි නියත අනිවාර්ය වියදම්. ඒ කියන්නේ මේ fixed mandatory expenses. මේවා ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන වියදම්. ඒ වගේම මාසිකව ඔයා ගෙවන්න ඕන ප්‍රමාණය සල්ලි ප්‍රමාණය කීයද කියන එක නියතයක්. ඒක මාසෙන් මාසෙට වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙවල් කුලිය. එතකොට ඔයා හවුසින් ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ඒකේ වාරිකය. ඔයා කාර් එකක් ගන්න ලීස් එකක් දාලා තියෙනවා නම් ඒකේ වාරිකය. මේවා නියත අනිවාර්ය වියදම්. fixed mandatory expenses. මේ ටික තමයි ඔයා ඉස්සෙල්ලම වෙන් කරගන්න ඕන categorization එක. දෙවෙනි කාණ්ඩය තමයි විචල්්‍ය අනිවාර්ය වියදම් කියන එක. ඒ කියන්නේ variable mandatory expenses. මේ variable mandatory expenses කියලා කියන්නේ ඔයාට මේ මාසේ ජීවත් වෙන්න ඕන කරන වියදම් ටික තියෙනවානේ. කන බොන වියදම් ටික, මේ groceries වලට යන වියදම් ටික, එතකොට දරුවන්ගේ අධ්‍යාපනයට ටියුෂන් වලට යන වියදම්. ඒ වගේ මේවා ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වියදම්. ලයිට් බිල ගෙවන එක, වතුර බිල ගෙවන එක, ටෙලිෆෝන් බිල ගෙවන එක මේවා ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වියදම්. හැබැයි මාසිකව මේ සඳහා කොච්චර වියදම් කරනවද කියන එක කලින් කියන්න අමාරුයි. මේක මාසෙන් මාසෙට වෙනස් වෙන්න පුළුවනි. මේක ෆික්ස්ඩ් එක්ස්පෙන්ස් එකක් නෙමෙයි. නියත වියදමක් නෙමෙයි. හැබැයි අනිවාර්ය වියදමක්. ඔබ අනිවාර්යයෙන්ම හැම මාසෙම කීයක් හරි මේ සඳහා වියදම් කරන්න ඕන. ඉතින් මෙන්න මේ දෙවනි කැටගරයිසේෂන් එකට ඔයා දාගන්න ඕන මේ වගේ විචල්්‍ය අනිවාර්ය වියදම්. තුන්වෙනි කාණ්ඩය තමයි අනිවාර්ය නොවන වියදම්. අපි මේවට කියනවා discretionary or optional expenses. ඒ කියන්නේ මේ වියදම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැහැ. මේක ගොඩක් වෙලාවට ඔබ අර impulses වලට ඔබට හිතුමතේට හිතුණු ගමන් කරන වියදම්. මේ වියදම් මොනවද කියන එකත් ඔබ හරියට පැහැදිලිව මේ ආදායම් වියදම් sheet එකේ මේ tracker sheet එකේ මෙන්ෂන් කරලා තියාගන්න ඕන. ඔබ නිතර කරන මේ වගේ අනිවාර්ය නොවන වියදම් මොනවද කියන එක ලිස්ට් ඩවුන් කරලා තියාගන්න ඕන. ඉතින් මේවට උදාහරණ තමයි ඔබ සාමාන්‍යයෙන් ඔය eating out, ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකක ගිහිල්ලා ඩිනර් එකක් ගන්න එක, කොෆි ෂොප් එකක ගිහිල්ලා කොෆි බොන එක යාළුවොත් එක්ක, එහෙම නැත්නම් වෙන මොනවා හරි සමාජ කටයුත්තකට සම්බන්ධ වෙන එක, එහෙම නැත්නම් මේ ඇඳුම් පැළඳුම් ගන්න shopping යන එක, මේවා ඇවිල්ලා අනිවාර්ය වියදම් නෙමෙයි. මේවා කරේ නැහැ කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වගේ ඔබ නිතර කරන වියදම් මොනවද, අනිවාර්ය නොවන වියදම් මොනවද, ඒ ටික ලිස්ට් ඩවුන් කරලා තියාගන්න මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේම. දැන් ඔබේ වියදම් ටික නියත අනිවාර්ය වියදම්, විචල්්‍ය අනිවාර්ය වියදම් සහ අනිවාර්ය නොවන වියදම් විදියට කාණ්ඩ තුනකට වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ දේ කරලා බලන්න. ඔයාගේ පහුගිය මාස 3ක විතර බැංක් ස්ටේට්මන්ට්ස්, ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට්ස්, එහෙම නැත්නම් ඔයාගේ බිල්, ඔය පර්ස් එකේ තැන්නම් වල දාලා තියෙන බිල් තියෙනවානේ. ඔය බිල් ඒවා මේවට ඔක්කොම එකතු කරලා මේසෙ උඩින් තියාගෙන වාඩි වෙලා පහුගිය මාස 3 ඔයා කරපු වියදම් මෙන්න මේ කාණ්ඩ තුනට බෙදා ගන්න කොච්චර වියදම් කරලා තියෙනවද මේ කාණ්ඩ තුනේ යටතේ කියන එක. මේක මේ හරියටම සතේට හරි උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රෆ් amount එකක් ආව නම් ඇති. මෙන්න මේකට තමයි මම කියන්නේ 50-30-20 rule කියලා. ඒ කියන්නේ ඔයාගේ මාසික වියදම් වලින් 50%ක්
නියත අනිවාර්ය වියදම් වලට ගියාට කමක් නැහැ. ඒ වගේම ඔයාගේ මාසික වියදම් වලින් 30%ක් විචල්්‍ය අනිවාර්ය වියදම් වලට ගියාට කමක් නැහැ. ඔයාගේ අනිවාර්ය නොවන වියදම් ඔයාගේ සම්පූර්ණ වියදම් වලින් 20% ඉක්මවන්න එපා කොයිම අවස්ථාවකවත්. දැන් මෙතෙන්දි මේක පටලවා ගන්න එපා. මේ 50 30 20 50 30 20 රේෂියෝ එක මේක මම අරගන්නේ ඔයාගේ වියදමට සාපේක්ෂව මිසක් ආදායමට සාපේක්ෂව නෙමෙයි. මම මේ කියන්නේ ඔයාගේ ආදායමෙන් 50%ක් නියත වියදම් වලට යොදවන්න ඕන කියන එක නෙමෙයි. මම මේ කියන්නේ ඔයාගේ ආදායම කීයේ වුණත් ඔයා මාසික වියදම් කරන ගාණක් තියෙනවනේ. ඒ වියදම් කරන ගාණෙන් 50%ක් නියත අනිවාර්ය වියදම් වලට 30%ක් විචල්්‍ය අනිවාර්ය වියදම් වලට 20%ක් දක්වා අනිවාර්ය නොවන වියදම් වලට යන්න පුළුවන්. මේක තමයි මේ 50-30-20 රූල් කියලා මම කියන්නේ. දැන් මේ කැල්කියුලේෂන් එක කරපු ගමන් ඔයාගේ පහුගිය මාස 3ට අදාළව මේ කැල්කියුලේෂන් එක කරපු ගමන් ඔයාලට පේන්න ඕන අනිවාර්ය නොවන වියදම් වලට ඔයා 120කට වඩා ඔයාගේ වියදම් වලින් ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයා සෑහෙන්න නාස්තියක් මේ වෙනකොට කරමින් පවතිනවා. මෙන්න මෙතන තමයි ඔයා මුලින්ම හදාගන්න ඕන තැන. එතකොට දැන් ඉදිරි අවුරුද්ද සඳහා ඔයාගේ ආදායම් වියදම් ප්ලෑන් කරනකොට සැලසුම් කරනකොට හැම වෙලේම ඔළුවේ තියාගන්න මතකනේ අර ස්ප්‍රෙඩ්ෂීට් එකේ තියෙන ප්ලෑන්ඩ් එක්ස්පෙන්සස් කොලම් එක. මේ ප්ලෑන් කරනකොට ඉස්සර මාසයක් සඳහා මේක ප්ලෑන් කරනකොට මේක අනිවාර්යයෙන්ම මේ 50 30 20 රේෂියෝ එකට ප්ලෑන් කරන්න පුරුදු වෙන්න ලබන අවුරුද්දේ ඉඳගෙන. ඔයාගේ ආදායම් වියදම් කළමනාකරණය කර ගැනීමේ 4වෙනි පියවර තමයි මේ planned saving කියන එක. එහෙමත් නැත්නම් සැලසුම් සහගත ඉතිරි කිරීම. මේ පියවර අනුගමනය කරන්න තමයි ඔයාගේ අර ස්ප්‍රෙඩ්ෂීට් එකේ මම දීලා තියෙන ස්ප්‍රෙඩ්ෂීට් එකේ එක සෙක්ෂන් එකක් තියෙනවා mandatory savings කියලා. මේ mandatory savings වල තියෙනවා කොටස් දෙකක්. පළවෙනි එක තමයි life savings, අනිත් එක saved in personal goals. මේකෙන් අදහස් කරන්නේ හැම කෙනෙක්ම ආදායම උපයන හැම කෙනෙක්ම life saving කියලා වෙනම saving account එකක් තියෙන්න ඕනේ. මොකද්ද මේ life saving account එක කියලා කියන්නේ? life saving account එක කියලා කියන්නේ ඔයා උපයන ආදායමෙන් යම් කිසි ප්‍රමාණයක් හැම මාසෙකම මේ life saving කියන account එකට දානවා. ඔයා පොරොන්දු වෙනවා කිසිම හේතුවක් නිසා මේ account එකෙන් ආපහු සල්ලි අරගන්නේ නැහැ. ඒ account එකට දාන්නේ ආපහු ගන්න නෙමෙයි. ලයිෆ් සේවින් කියලා කියන්නේ ඒක. ඒක තව අවුරුදු 10කට ඔබට ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් හදිසි අවස්ථාවක අතිශයම හදිසි අවස්ථාවකදී අරගන්න තමයි මේ ලයිෆ් සේවින් කියන ෆන්ඩ් එක අපි හදන්නේ. ඊට අමතරව ඔබට පර්සනල් ගෝල්ස් තියෙන්න පුළුවන්. එක අරමුණු තියෙන්න පුළුවන්. අලුතෙන් කම්පියුටර් එකක් ගන්න, අලුතෙන් ෆෝන් එකක් ගන්න, අලුතෙන් කාර් එකක් ගන්න, මේ වගේ දේවල් වලට මේ පර්සනල් ගෝල්ස් තියෙන්න පුළුවන්. ඒවට වෙනම සේවිංස් account maintain කරන්න. කියන්නේ personal goal එකක් තියෙනවා නම් ඒකට එක account එකක් වෙනම open කරන්න. personal goals එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒවට වෙනම savings account ඕපන් කරන්න. මේ බැංකුවල සේවිංස් account ඕපන් කරන එක අද මේ පහුගිය අවුරුදු 20කට විතර උඩ තිබුණ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඔයා බැංකුවක් එක්ක දැනටමත් ගනුදෙනු කරනවා නම් බැංකු ශාඛාවක් එක්ක දැනටමත් ගනුදෙනු කරනවා නම් ඔන්ලයින් බැංකින් හරහා ඒ බැංකුවේම තවත් බැංකු ගිණුම් විවෘත කරගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඒතකොට මේ එක්කෙනෙකුට තියෙන්න ඕන එක බැංක් account එකයි කියලා නීතියක් නැහැ. සහ මේ අනේ මට ඔය ගොඩක් බැංකු account වල දාන සල්ලි නෑනේ කියලා හිතන්නත් එපා. රුපියල් 10000ක් තිබුණත් account එකක ඒ ඇති. ඉතින් මෙන්න මේ විදිහට මේ mandatory savings කියන එකට අදාළ accounts ටික ඔයා හදාගන්න life saving account එකයි personal goals account එකයි කියන එක. ඉතින් මේ විදිහට මේ life saving සහ personal goals වලට bank account හදලා මේ mandatory saving යටතේ ඔයාගේ spreadsheet එකේ track කරන්න පටන් ගත්තට පස්සේ ඊළඟට ඔයා calculate කරන්න ඕන metric එකක් තියෙනවා. ඒකට අපි කියනවා ඉතුරුම් අනුපාතය. savings ratio එක ඉතුරුම් අනුපාතය කියලා කියන්නේ ඔයාගේ ආදායමින් වියදම අඩු කරලා එන උත්තරේ ආදායමින් බෙදලා ප්‍රතිශතයක් හැටියට අරගන්න. මෙහෙම කරාම එන උත්තරේ 105 හෝ ඊට වඩා අඩුයි නම් ඒ කියන්නේ ඔයාට එච්චර හොඳ saving habit එකක් නැහැ. ඒ කියන්නේ ඔයා
උපයන ආදායම සම්පූර්ණයෙන්ම මුළුමනින්ම වගේ වියදම් කරලා ඉවර කරනවා මාසය අන්තිමේදී. ඔයා ඉන්නේ ඒ වගේ තත්වයක නම් මේ කියන්නේ ඔයාගේ ඉතුරුම් අනුපාතය 105 හෝ ඊට වඩා අඩුයි නම් ඒ කියන්නේ ඔයාට සෑහෙන්න විනයක් ඩිසිප්ලින් එකක් හදාගන්න වෙනවා වියදම් පාලනය කරන්න මුලින්ම. හැබැයි ඔයාට 105ත් 10ත් අතර ඉතුරුම් අනුපාතයක් දැනටමත් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා සාමාන්‍ය දුරට හොඳට වැඩේ කරගෙන යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් තව මහන්සි වුණොත් මේ ඉතුරුම් අනුපාතය කියන එක 120 දක්වා අරගෙන එන්න පුළුවන්. 120 තමයි ඔයාගේ ඉතුරුම් අනුපාතයේ බෙන්ච්මාර්ක් එක. ඒ කියන්නේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක. කොහොමද අපි එතෙන්ට යන්නේ? ඒක මම ඔයාලට කියලා දෙන්නම්. හරි. මම දැන් 4 වෙනි පියවරේදී ඔයාගේ ඉතුරුම් පාලනය කරගන්න හැටි ඉතුරුම් සඳහා ප්ලෑන් කරන හැටි ගැන කතා කරා. ඒකදී මම කතා කරා මේ බැංක් accounts ගැන. ඇත්තටම ඒක තමයි 5 වන පියවර. නිවැරදි ආදායම් වියදම් කළමනාකරණයක් කරගන්න නිවැරදි මේ පර්සනල් ෆයිනෑන්ස් පුද්ගල මූල්‍ය කළමනාකරණයක් කරගන්න අවශ්‍ය කරන 5 වෙනි පියවර තමයි ඔයාට එක බැංකු ගිණුමකට වඩා තියෙන්න ඕන. එක බැංකු ගිණුමකින් මේක කරන්න බෑ. ඉතින් 5 වෙනි පියවර විදිහට ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ බැංකු ගිණුම් කීපයක් විවෘත කරගන්න. මේ වගේ විවිධ බැංකු ගිණුම් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකත් මම පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම ඔයාට තියෙන්න ඕන ඉන්කම් account එකක්. මේ ඉන්කම් account එක කියලා කියන්නේ මොකද්ද? මේ account එක තමයි ඔයා සල්ලි ඇතුළට අරගන්න account එක. ඒ කියන්නේ ඔයා ආයතනයක සේවය කරනවා නම් ඔයාගේ salary එක මේ account එකට එවන්න කියලා ඔයා කියලා තියෙනවා. ඔයා freelancing වැඩ කරනවා නම් ඔයාගේ ඒ freelancing payments ඔක්කොම මේ account එකට තමයි එන්න ඕන කියලා තමයි ඔයාගේ invoice එකේ තියෙන්නේ. රෙන්ට් එකක් ගන්නවා නම් ඔයාගේ නිවසක් කුලියට අරගෙන ඉන්න කෙනා මාසික කුලිය මෙන්න මේ account එකට දාන්න. මේ වගේ එක account එකක් තියාගන්න ඔයාගේ ආදායම් හැම දෙයක්ම ඇතුළට අරගන්න. එතකොට මේ income account එක ඔයා open කරන බැංකුවේම තව account එකක් open කරගන්න savings account එකක්. මේකට අපි කියනවා life savings account එක කියලා. එතකොට මේ life saving account එකට ඔයා මාසිකව income account එකෙන් ගන්න ආදායමෙන් යම් ප්‍රමාණයක් ඔයා තීරණය කරන ප්‍රමාණයක් හැම මාසෙම මේ ලයිෆ් සේවින් account එකට මාසය අන්තිමේදී ට්‍රාන්ස්ෆර් කරන්න ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒක තමයි අර මම මුලින් කිව්වේ ඉතුරුම් කළමනාකරණය කර ගැනීමේදී ලයිෆ් account එකට ලයිෆ් සේවින් account එකට ඔයාට හැම මාසෙම යම් ප්‍රමාණයක් තැන්පත් කරන්න ඕන. ඒ වගේම ඔයාට ඒ බැංකුවේම තව 3 වෙනි බැංකු ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. මේකට අපි කියනවා personal goals savings. ඒ කියන්නේ අර මම මුලින් කිව්වා වගේ කාර් එකක් ගන්න අලුතෙන් කම්පියුටරයක් ගන්න විදේශ සංචාරයකට යන මේ වගේ වල මොන හරි පර්සනල් ගෝල් එකක් තියෙනවා නම් අන්න ඒ සඳහා ඉතිරි කරන්න මේ පර්සනල් ගෝල්ස් account එකක් ඔයාට ඕපන් කරගන්න පුළුවන්. ඔයාට පර්සනල් ගෝල්ස් වලට account එකකට වඩා වැඩි තියෙන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි මෙතෙන්දී මෙන්න මේ දේ පොඩ්ඩක් මතක තියාගන්න. මම යෝජනා කරන්නේ මේ income account එක, life saving account එක, ඒ වගේම මේ personal goals account එක කියන මේ තුන් වර්ගයේම එකම බැංකුවක ඕපන් කරගෙන එතකොට ඔයාලට පුළුවන් මේ බැංකුවේ ඔන්ලයින් බැංකින් සර්විස් එක හරහා මේ හැම ගිණුමක්ම පරිපාලනය කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඉන්කම් account එක, life saving account එක, personal goals accounts කියන මේ accounts වලට, මේ savings accounts වලට කිසිම හේතුවක් නිසාවත් ඩෙබිට් කාඩ් එකක් ගන්න එපා. මේ accounts වලට ඩෙබිට් කාඩ් එකක් අරගන්න එපා. අරගත්තත් බැංකුවෙන් සමහරලාට ඩෙබිට් කාඩ් එක බලෙන් වගේ දෙනවනේ. ඒ දෙන කාඩ් එක පර්ස් එකේ තියාගන්න එපා. ඒක ඔයාට අතට අහුවෙන්නේ නැති තැනක කොහේ හරි ගෙනහිලා දාලා තියාගන්න. ඊළඟට ඔයා වෙන බැංකුවක account එකක් open කරගන්න. ඒකට අපි කියනවා expenses account කියලා. ඇයි අපි මේක වෙන බැංකුවක account එකක් විදිහට open කරන්න කියලා කියන්නේ? හේතුව තමයි අර අනිත් accounts තියෙන බැංකුවේම ඔයාගේ expense account එක open කරගත්තාම වෙන ප්‍රශ්නේ තමයි ඒතකොට ඒ බැංකුවෙන් දෙන කාඩ් එක තියෙනවානේ. ඒ කාඩ් එක දාලා ඒ බැංකුවේ ATM එකකින් ඕනම account එකකින් සල්ලි ගන්න පුළුවන් ඕන වෙලාවක. හරිද? ඒතකොට අර අනිත් account වලට කාඩ් එකක් ගත්තේ නැහැ කියලා වාසියක් වෙන්නේ නැහැ. මොකද තියෙන කාඩ් එක ඒ බැංකුවේ ATM එකට දැම්මම අර accounts හතරෙන්ම සල්ලි අරගන්න පුළුවන් ඕන වෙලාවක. මෙන්න මේක පාලනය කරගන්නත් එක තමයි අපි කියන්නේ මේ expenses account එක වෙන බැංකුවක ඕපන් කරලා ඒකට අරගන්න ඩෙබිට් කාඩ් එක, ATM කාඩ් එක. ඒකෙන් තමයි ඔයා කරන හැම වියදමක්ම මාසේ කරන්නේ. දැන් ඔයා හැම මාසෙකම අවසානයේ ඊළඟ මාසයට ඔයාගේ වියදම් ටික ප්ලෑන් කරගත්තට පස්සේ ඔයා දන්නවා ඊළඟ මාසේ ඔයා දල වශයෙන් කොච්චර වියදමක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද කියලා. එතකොට දැන් ඔයාගේ අර ඉන්කම් account එක තියෙනවනේ. ඒ ඉන්කම් account එකෙන් මේ ඊළඟ මාසය සඳහා ඔයා වියදම් කරන්න ප්ලෑන් කරන total amount එක
ඔයාගේ අර වෙනත් බැංකුවක තියෙන එක්ස්පෙන්ස් account එකට ට්‍රාන්ස්ෆර් කරගන්න. මේ ට්‍රාන්ස්ෆර් එක හැම මාසෙකම මුලදී කරගත්තට පස්සේ අන්න ඒ බැංකු කාඩ් පත ඒ ඩෙබිට් කාඩ් එක තමයි ඔයා පාවිච්චි කරන්නේ ඔයාගේ වියදම් කළමනාකරණය කරගන්න. හරි. දැන් අපි ඔබේ ආදායම ගැන කතා කරා, ඉතිරි කිරීම ගැන කතා කරා, ඒ වගේම මේ බැංකු account ටික බැංක් accounts ටික පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඊළඟට අපි යමු වියදම් ගැන. 6 වෙනි පියවර තමයි ඔයාගේ වියදම් පාලනය කර ගැනීම. මේක කොහොමද කරන්නේ? දැන් ඔයාලට මුලින් මතක ඇති අපි මේ ස්ප්‍රෙඩ්ෂීට් එක ගැන කතා කරනකොට ඔයාගේ වියදම් අපි කොටස් 3කට කාණ්ඩ 3කට කාණ්ඩගත කරා. මුලින්ම ඔයා ඉලක්ක කරන්න ඕන ඔයාගේ අපි කියනවා මේ quality of life. ඒකට දැඩි බලපෑමක් එන්නේ නැති වෙන විදිහට කොහොමද ඔයාගේ වියදම් 8ත් 10ත් අතර ප්‍රමාණයක් අඩු කරගන්නේ? ඒ කියන්නේ මේ නොකා නොබී ඉතිරි කරන්න කියන එක නෙමෙයි. ඔයාගේ quality of life එක ඒ විදිහටම තියෙද්දි ඔයා දැනට කරන වියදම් වලින් 8ත් 10ත් අතර ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්ද කියන එක හොයලා බලන එක තමයි පළවෙනිම කාරණා. මේක කරද්දී ඔයා අර මම මුලින් කිව්වාගේ පහුගිය මාස 3ක බිල් වියදම් කරපු දේවල් දිහා හොඳට බලන්න. මේවයි බලන්න ඔයාගේ මේ ආදායම ලීක් කරන ඉන්කම් ලීක්ස් මොනවද කියලා. ඒ කියන්නේ අනවශ්‍ය විදියට ඔයාගේ ආදායම ලීක් වෙලා යන වියදම් මොනවද තියෙන්නේ කියන මේවා සමහරවල්ලාට හරි සුළු වියදම් විදියට ඔයාලට පේන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙන්න මේ ලීක් වෙන වියදම් තමයි, ඒ කියන්නේ ඔයාගේ ආදායම ලීක් කරන අනවශ්‍ය වියදම් තමයි දැන් ඔයා සමහර විට සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා ඇති. දැන් අපි ගොඩක් දෙනෙකුට තියෙනවා මේ අපේ වීක්නස් එකක් තියෙනවා වියදම් සම්බන්ධයෙන්. right? දැන් ඒ ඇබ්බැහියෙන් මිදුනොතින් ඔයාට මාසිකව කොච්චර ඉතිරියක් කරගන්න පුළුවන්ද? ඔයාගේ සාමාන්‍ය quality of life එක අඩු කරගන්නේ නැතුව. අනිත් එක තමයි මේ ටෙමු දරාස් වගේ තැන්වලට ගිහිල්ලා Tamanට අවශ්‍ය වෙන නැති දේවල් ඔන්ලයින් ඕඩර් කරලා ගෙනල්ලා ගෙදර ගොඩ ගහ ගන්නවා. කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ දේවල් පහුගිය අවුරුදු 2-3 ඇතුළත ඔයා කොච්චරනම් වියදම් කරලා තියෙනවද? ඒ කියන්නේ පාවිච්චි කරන්නේ නැති බඩු ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගෙන. ලබන අවුරුද්දේ මේවා කපන්න බලාගත්තොත් ඔයාලට කොච්චර ඉතිරි කරගන්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ මේ impulse buying, repetitive buying, මෙන්න මේ වගේ මේ අත්‍යවශ්‍ය නොවන වියදම් වලට ඔයා කරන වියදම් ගැන හොඳට හොයලා බලලා මේ leaks නවත්ත ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ආදායමෙන් 8ත් 10ත් අතර ප්‍රමාණයක් ලීක් වෙන එක වළක්ව ගන්න. ඒ 8ත් 10ත් අතර ප්‍රමාණය කෙලින්ම ඔයාට දාන්න පුළුවන් ඔයාගේ life saving එකට. ඒක දාපු ගමන් ඔයාගේ life saving percentage එක ලබන අවුරුද්දේ වැඩි කරගන්න පුළුවන්. මෙතෙන්දි මම ඔන්න එකක් කියන්න ඕන. මේ වියදම් පාලනය කරගන්න කියලා කියන එක ගැන කතා කරනකොට ඔය අර ජීවිතය විඳින්න කියලා බණ දේශනා කරන අයගේ ලණු වලට නම් අහු වෙන්න එපා. ඒගොල්ලෝ කියයි මේ අනේ නොකා නොබී ඉතිරි කරලා මොනවද මැරෙන දවසට අරන් යන්නද ඔය වගේ කතා කියයි. හරිද? ඒගොල්ලොන්ට ඇති තරං සල්ලි ඇති ඔය වගේ දේවල් වලට වියදම් කරන්න. හැබැයි ඔයා ප්‍රශ්න කරන්න ඕන මට පුළුවන් ද ඒ දේ කරන්න. හරි? මේ ජීවිතේ විඳින්න කියලා එක එක වියදම් කරන්න පුරුදු වෙලා හම්බ වෙන ආදායම හරියට කළමනාකරණය කරගන්න බැරුව මාසාන්තිමේ දුකින් ගත කරනවට වැඩිය Facebook එකේ Instagram එකේ පින්තූර දාන්න ඕන කමට මේ කොෆි ෂොප් වල ගිහිල්ලා කාලා බීලා ඒවයි පින්තූර දාන්න ඕන කමට අනවශ්‍ය වියදම් කරලා මාසයන්තිමේදී අයියෝ මං හම්බ කරන එක මදිනේ ජීවත් වෙන්න කියලා වැළපෙන්නේ නැතුව තාර්කිකව බුද්ධියෙන් හිතන්න ඔයාට දැන් ලැබෙන ආදායමෙන් ඔය කියන දේවල් කරන්න පුළුවන්ද? අන්න ඒක නිසා මේ ප්‍රදර්ශනාත්මක වියදම් අපි කියනවා exhibitionist expenses ප්‍රදර්ශනාත්මක වියදම් කරන එක නවත්තන්න. උදාහරණයක් විදිහට ඔයාට ට්‍රිප් එකක් යන්න අවශ්‍යතාවයක් ඇති. අපි හැමෝටම විනෝදාස්වාදය සඳහා ගමන් බිමන් යන්න ඕන. දැන් අපි හිතමු ඔබ ට්‍රිප් එකක් යනවා කියලා ඊස්ට් කෝස්ට් එකේ නැගෙනහිර පාසිකුඩා වෙන්න පුළුවන්, නිලාවෙලි වෙන්න පුළුවන්, ට්‍රින්කොමලි මේ කොයි හරි ට්‍රිප් එකක් යනවා. ඔය ගිහිල්ලා ඉවර වෙලා ඔයා 5 star resort එකකම නවතින්න ඕන කියලා දෙයක් නැහැනේ. ඔයා යන්නේ නිලාවෙලි වල, පාසිකුඩා වල, ට්‍රින්කොමලි වල තියෙන ඒ ස්වාභාවික సౌందර්යය අත්විඳින්න නම් ඒ බීච් එක හැමෝටම එකයිනේ. ඉතින් ඔයාට ගිහිල්ලා පුළුවන් ඔයාගේ ආදායමට ගැලපෙන තැනක බොහොම කියන්නේ සේෆ්ටි ගැන හිතන්න කොච්චර පරිස්සම් සහගත තැනක්ද ඔයාට ගිහිල්ලා ඉන්න පුළුවන් කියන එක ගැන හිතන්න. ඒ වගේ තැන් ඕන තරම් තියෙනවා, අනන්තවත් තියෙනවා. ඒ වගේ තැනක ගිහිල්ලා රීසනබල් ප්‍රයිස් එකකට නවාතැන් ගන්න එක වැඩිය හොඳයි. අර Facebook එකේ Instagram එකේ ෆොටෝ දාන්න ඕන කමට Tamanට වියදම් කරගන්න බැරි තරම් මිල අධික හෝටල් එකක ගිහිල්ලා නවතිනවට වැඩිය.
ඒ වගේම තමයි මේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් වලට තියෙන පෙරේතකම. හරිද? ඉතින් වා ඉස්සෙල්ලා හොඳට ආදායම් උපයන්න පටන් ගන්නවාට වාට ඇතිතරම් ආදායම් උපයන්න පටන් ගත්තට පස්සේ මේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ගැන හිතන්න. හැබැයි මේ හම්බ වෙන තුට්ටු දෙකෙන් බ්‍රෑන්ඩඩ් අයිටම්ස් වල ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කළා මේ එක්සිබිෂනිස් ප්‍රදර්ශනාත්මක වියදම් කරන්න ගිහිල්ලා මේ ඔයාගේ Instagram feed එක සතුටු කරන්න ඔයාගේ Facebook friendsලා සතුටු කරන්න ගිහිල්ලා අන්තිමේදී මාසාන්තිමේදී වියදම් ටික පාලනය කරගන්න බැරුව දුක් විඳින්නේ ඔයා. වෙන කවුරුවත් නෙමෙයි. ඒක හින්දා මෙන්න මේ ජීවිතේ විඳින්න කියලා නිකන් අතේ තියෙන තුට්ටු දෙක විනාශ කරගන්නේ නැතුව බොහොම පරිස්සමෙන් මේ දේවල් ගැන හිතලා බලලා වියදම් ටික පාලනය කරගන්න ලබන අවුරුද්දේ ඉඳගෙනවත් ඒක හිතට ගන්න. අනිත් දේ තමයි වා ජීවත් වෙන්නේ කුලී පදනමට නම් කුලී නිවසක නම් ඒ කුලී නිවස මහා මන්දිරයක් වෙන්න ඕන කියලා දෙයක් නැහැ. වාගේ මූලික අවශ්‍යතාවයන් ටික සපිරෙන පිරිසිදු පිළිවෙලකට තියාගන්න පුළුවන් තැනක් වුණා නම් ඇති. ඒ නිසා මේක තමන්ගේ කරගන්න එපා. කුලී නිවස තමන්ගේ කරගන්න යන්න එපා. ඔබ කොහොමත් කුලියටනේ ඉන්නේ. ඒතකොට ඒක පිරිසිදුව පහසුවෙන් ඉන්න පුළුවන් කුඩා තැනක් වුණා නම් ඇති. මොකද ඔබේ සේවා ස්ථානයට ළඟ තැනක් වුණා නම් එතකොට මේකේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකත් සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට හිතලා ඔයාලට පුළුවන් ඔයා දැනට ගෙවන කුලියට වඩා අඩු තැනක කුලියට යන්න පුළුවන් කමක් තියෙනවා නම් එතනිනුත් ඔයාලට සෑහෙන සේවින් එකක් අරගන්න පුළුවන්. අනිත් දේ තමයි වාහනයක් මිලදී ගන්න යනවා නම් ලීස් එකක් දාලා බැංක් ලෝන් එකක් අරගෙන වාහනයක් මිලදී ගන්න හිතනවා නම් ඒකත් තමන්ගේ ආදායම් මට්ටමට ගැලපෙන විදිහේ වාහනයක් සහ තමන්ගේ ආදායම් මට්ටමින් මැනේජ් කරගන්න පුළුවන් විදිහේ ලීස් එකකට යන්න. මේ ගැන තව දැනගන්න ඕන නම් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඔබේ ආදායමට ගැලපෙන ආකාරයට වාහනයක් තෝරගන්නේ කොහොමද කියන එක. ඒ වීඩියෝ එක මම ලින්ක් කරනවා ඔයාලට බලන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අන්තිමට ඔයාගේ වියදම් පාලනය කළා අරගෙන එන්න ඕන අර 50-30-20 රූල් එකට. ඒ කියන්නේ 50%ක් අනිවාර්ය නියත වියදම් වලට එහෙම නැත්නම් නියත අනිවාර්ය වියදම් fixed mandatory expenses 50%ක් 30%ක් විචල්්‍ය අනිවාර්ය වියදම් වලට ඒ කියන්නේ variable mandatory expenses 20%ක් දක්වා අනිවාර්ය නොවන වියදම් වලට ඔයාගේ වියදම් ටික පාලනය කරගන්න පුළුවන්. ආපහු මම මතක් කරනවා මේ 50-30-20 රේෂියෝ එක කියලා කියන්නේ ඔයාගේ වියදම් වලින් percentage එකක් විදිහට මිසක් ඔයාගේ ආදායමින් percentage එකක් විදිහට නෙමෙයි. ඔයාගේ ආදායමින් percentage එකක් විදිහට හැම වෙලාවෙම 80%ක් දක්වා තමයි ඔයාගේ සම්පූර්ණ වියදම් ටික තියාගන්න ඕන. මොකද 20%ක් ඔයා ටාගට් කරන්න ඕන ඉතිරි කිරීම විදිහට. මේ discretionary and optional expenses වලට තියෙන කෑදරකම හින්දා අර ඉතිරි කරන 120 නම් එතෙන්ට අරගෙන ඉන්න එපා. ඒක ලබන අවුරුද්ද ඉඳගෙන කරන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම හිතට ගන්න ඕන. ඉස්සරහට එන අලුත් අවුරුද්දේ වගේ ආදායම වියදම හරියට කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන 7 වෙනි පියවර තමයි ඔයාගේ ආදායම වැඩි කරගන්න එක. ඔයා රැකියාවකින් මේ සැලරි ඉන්කම් එකක් ලබන කෙනෙක් නම් ඔයාගේ ආදායම වැඩි කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ ඔයාගේ සැලරි එක වැඩි කරගන්නේ කොහොමද කියන එකනේ. මේ සැලරිස් නිකන් වැඩි වෙන්නේ නැහැ. ඔයා කොහොමද ඔයාගේ ආයතනයේ දියුණුවට කන්ට්‍රිබියුට් කරන්නේ? එතන කැපී පෙනෙන්නේ කොහොමද? මේ ගැන විවිධ වීඩියෝ මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මතක තියාගන්න ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න පුළුවන් වෙන තරමේ අලුත් ස්කිල්ස් ටිකක් ඔයා එකතු කරගන්න කල්පනා කරන්න මේ ඉස්සරහට එන අවුරුද්දේදී. හරි මේ වීඩියෝ එකෙන් අපි කතා කරා පියවර 7කින් ඔයාගේ ආදායම සහ වියදම කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. මම ඔයාට Excel spreadsheet format එකක් දුන්නා ලබන අවුරුද්දේ ඉඳගෙන ඔයාගේ ආදායම වියදම හරියට පාලනය කරලා තියාගන්නේ කොහොමද කියන එක. මේක අනිවාර්යයෙන්ම කරන්න මේක ෆලෝ කරන්න. මං හිතන්නේ ඔයාට මේකෙන් වැලියු එකක් ලැබුණා මං අද කරපු වීඩියෝ එකෙන්. මට කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාට මේකෙන් වැලියු එකක් ලැබුණා කියලා. ඒක මට ලොකු දෙයක්. ඒ කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කියන එක යමක් ඉගෙන ගත්තා කියන එක මට කමෙන්ට් එකක් දාලා කියන එක ඒක මට ලොකුවට වටිනවා. ඉතින් කරුණාකරලා කමෙන්ට් එකක් දාලා මට කියන්න මෙතෙන්ට නිකන් මේ වීඩියෝ එක බැලුවා මේකෙන් යමක් අලුතෙන් ඉගෙන ගත්තා කියන එක. ඒ වගේම තමයි අමතක කරන්න එපා මෙන්න මේ දේත් දැන් මේ ස්ප්‍රෙඩ්ෂීට් එක පාවිච්චි කරගෙන යනකොට හැමදාම ඒ කියන්නේ හැම මාසෙකම අන්තිමේ ඊළඟ මාසය සඳහා ඔයාගේ ආදායම සහ වියදම ප්ලෑන් කරන එක ඒක ඩිසිප්ලින් එකක් විදිහට කරන්න. ඒ කියන්නේ හැම මාසෙකම අන්තිම සතියේ සෙනසුරාදා හෝ ඉරිදා ඊළඟ මාසේ වියදම් ටික ප්ලෑන් කරගන්න. ඒ ප්ලෑන් කරගත්තට පස්සේ actual expenses එක කියන්නේ ඇත්තටම ඔයා මේ මාසය ඇතුළත කරන වියදම් ටිකත් මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේම රෙකෝඩ් කරන්න දවසක් තියාගන්න.
ප්ලෑන්් එක තියෙනවා ඇක්ෂුවල් එක තියෙනවා එතකොට අට බලාගන්න පුළුවන් කොච්චර ඩීවියේෂනයක් තියෙනවද කියලා. එතකොට ඉස්සරහ මාසවලට 105ක විතර ඇඩ්ජස්ට්මන්ට් එකක් සමහර වියදම් වලට කරන්න පුළුවන්. අඩු වැඩි කරන්න පුළුවන්. සමහර ඒවා 105කින් විතර වැඩි කරන්න පුළුවන්. සමහර ඒවා 105කින් විතර අඩු කරන්න පුළුවන්. මේ විදිහට මේක ඩිසිප්ලින් එකක් විදිහට පුරුදු වෙන්න. අර මම කිව්වා වගේ මම පහුගිය අවුරුදු 15ක් තිස්සේ මේ වැඩේ කරනවා. ඉතින් මේ දෙක කරලා බලන්න අනිවාර්යයෙන්ම ලබන අවුරුද්ද ඔබට ජය. මං හිතන්නේ ඔබ ලබන අවුරුද්දේ ඔබේ ආදායම සහ වියදම හරියටම කළමනාකරණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේම තව වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් ආයුබෝවන්.